වයස යනවා කියන්නේ ඒත් එක්කම අපිට තියෙන කුසලතාවය නැති වෙලා යනවා. තරුණ කාලේ කරන්න පුළුවන් වැඩ වයසට ගිහිල්ලා කරන්න පුළුවන්. ආයි කරන්න බෑ. මේ වයසට යනවා කියන එකත් එක්කම අපේ හැකියාව නැති වෙලා යනවා. කුසලතාවය නැති වෙලා යනවා. ඇස් පේන්නේ නැතු වෙනවා. කන් ඇහෙන්නේ නැතු වෙනවා. නැගිට ගන්න බැරුව යනවා. ඈ එතකොට ඉතින් අර ගොඩාක් ගන්න තියෙන නිකන් ඒක පෙරහැර ගිහිල්ලා. පෙරහැර ගිහින් ඉවරුනාට පස්සේ අදුකාර කිව්වට වැඩක් නැහැ. පෙරහැර ගිහින් ඉවරයි. මම ඉතින් කතාවක් කියන්න. හිමාලයේ ඉතියලු අලියේ. ඒ අලිය මැරුවා. ගංගාරංගක තියෙනවා. හිමාලයේ නම් පුදුදේ. මේ අලියාගේ අලි කුණ ගඟේ පාවීගෙන ආවලු. උඩ ඉන්නවලු උඩින් යනවලු කපුටේ. කපුට දැක්කලු ගඟේ පාවෙන මොකද? අලු පාට මොකක් හරි එකක් පාවෙනවා දැක්කලු. ඊට පස්සේ මොකද කරේ? මෙයා චුට්ටක් පාත් ලැබලු මේ මොකද්ද කියලා බලපුවාම අලි කුණ. සතුටුයි කපුටට. ඇයි? ආයිදී ඉගිල්ලෙන්න අරවම ගන්න නැහැ. කන්න කෑම ටික වැඩි වතුරක් තියෙනවා. ඒ ගඟේනේ පාවෙන්නේ. ඉන්නත් පුළුවන්. මොකද ඊගෙම වහලත් ඉන්න පුළුවන්. මොකද කරේ? එහෙම්ම බෑවා අලියගේ ඇඟට. මස් ටිකක් කනවා වතුර බොනවා. ඒකෙම වැදිලා ඉන්නේ. කපුඩට අමතක වුණා මොකද? මේ අලිකුණ හැමදාම එකම තැන තියෙනවා නෙමෙයි. ගඟේ වේගෙන් පාලට යනවා. මොන හොඳට අහන්න මේ කතාව ඈ. ආර්ථිකවත් බයිස් පොදේ දෙක ගන්න. මාන්නයක් කොහොමද තමයි දෙක ගන්න. මේ ඉන්නේ පොඩි කාලේ. අපි හැමදාම ඉඳවිල නැහැ. ඉන්න මේ පොඩි කාලය තුල අපි මොකද කරන්නේ? හොඳට මේ ධර්මයේ හිඳිලා මේ හොඳ විදිහට ජීවත් වෙලා හොඳ මිනිස්සෙක් විදිහට ජීවත්. එහෙම ගියොත් දවසක අය අමුතුවෙන් පිංගර ගන්න උවමනා නැහැ. නේද? ඒ නිසා පින්නතොනි මේ කියපු කාරණා ටික දැන් හොඳට මතක තියාගන්න ඕන. දැන් මතක බෞද්ධ කෙනෙකුට තියෙනවා. ඈ